අපි අද කතා කරමු ආදරය ගැන. මොකද අද තමයි පෙබරවාරි 14. ආදරවන්තයින්ගේ දවස. අපි හැමෝම පෙබරවාරි 14 වෙනිදාට ආදරවන්තයින්ගේ දවස සැමරුවට ඇත්තටම වැලන්ටයින්ස් ඩේ එක කොහොමද හැදුනේ කියලා ගොඩක් අය දන්නේ නැහැ. අපි අද බලමු ඒ කතාව මොකක්ද කියලා. ඔන්න රෝමයේ 3 වෙනි සියවසේ ඉඳපු වැලන්ටයින් කියන පූජකතුමා තමයි මේ දවසේ කතානායකයා. ඒ කාලේ හිටපු දෙවන ක්ලෝඩිස් අධ්‍යක්ෂයා තරුණ සොල්දාදුවන්ට විවාහ වෙන්න තහනම් කරලා තියෙනවා. මොකද එයා හිතුවා විවාහ වුණාට පස්සේ මේ සොල්දාදුව යුද්ධ කරන්න එන එකක් නෙවෙයි කියලා. හැබැයි මේ අසාධාරණය දැකපු මේ වැලන්ටයින් කියන පූජකතුමා මේ සොල්දාදුවන්ව හොර රහසේම එයාගේ ප්‍රේමවන්තයෙක් එක්ක විවාහ කරලා දුන්නා. මේක ආරංචි වුණ අධිරාජ්‍යයා මේ වැලන්ටයින් පූජකතුමාට ඔන්න දඬුවම් දුන්නා. මේ සිද්ධිය වෙනුවෙන් මේ සිද්ධිය නිසා මේ පූජකතුමාට ගෞරවයක් විදිහට තමයි පෙබරවාරි 14 වෙනිදා වැලන්ටයින් ඩේ එකක් විදිහට නම් කරලා තියෙනවා. ඉතින් මේ පූජකතුමන් වෙච්ච පෙබරවාරි 14 වෙනිදා දවස තමයි අපි අද ආදරවන්තයින්ගේ දවස කියලා සමරන්නේ. ඉතින් ආදරේ අපි අහුවත් ආදරේ මොන පාටද? ආදරේට දවසක් තියෙනවද කියලා? ඇත්තටම ආදරේට දවසක් නැහැ. ආදරේට පාටකුත් නැහැ. අපි හැමෝම රෝස පාට ඇඳගෙන එක්ක රතු පාට ඇඳගෙන මේ දවස පෙබරවාරි 14 වෙනිදාට තියෙන නිසා අපි සමරනවා. හැබැයි අපි හැමදාම ආදරවන්තයින්ගේ දවසක් විදිහට ආදරය කරනවා නම් මේ රටේ කොහින්ද මේ තරම් ප්‍රශ්න? ආදරය කියන්නේ අනිකාව ඉවසීම. ආදරය කියන්නේ අනිකා වෙනුවෙන් සීමා විරහිතව ජීවත් වීම. අපිට ඕනිම වෙලාවක අපි ආදරය කරන්න තෝරගත්ත කෙනා වෙනුවෙන් අපිට ඉන්න පුළුවන් නම් එතන තමයි ආදරය තියෙන්නේ. අපි හැමෝටම ආදරය ඕනි. ඉතින් අපි අපේ ආදරවන්තයෝ විදිහට අපි එක එක්කෙනාව තෝරගෙන තියෙනවා. චූටි බබාලගේ ආදරවන්තයාගේ අම්මා තාත්තා වෙනවා. ඊට පස්සේ අපි සමහරක්ගේ ආදරවන්තයා අපේ ගෙදර ඉන්න සත්තු වෙන්න පුළුවන්. ඒ වගේම අපිට විරුද්ධ ලිංගික පුද්ගලයෙක් වෙන්න පුළුවන්. සමහරක් විට අපේ හොඳම යාළුවෙක් අපේ ආදරවන්තයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ මොන ආදරවන්තයෙ හිටියත් අපිට ආදරය කරන්නත් ඕන. අපේ ආදරවන්තයා තමන්ගේ ආදරවන්තයා තමන් වෙන්නත් ඕනේ. මොකද තමන් දන්නවා නම් තමන්ට ආදරය කරන්න මම විශ්වාස කරනවා හැමෝම තමන් ආදරය කරන කෙනෙකුට ඒ විදිහටම ආදරය කරાવી. මොකද ආදරය කියන්නේ අපි කාට හරි ආදරය කියන්නේ අපි ඒ අයව රිද්දන්න කැමති නෑ. අපි ඒ අයට දුකක් දෙන්න කැමති නෑ. අපි ඒ අයට නරකක් වෙනවට කැමති නෑ. අපි ඒ අය කැත වෙනවට කැමති නෑ. අපි යාළුව බලා ගන්නවා. අපි යාළුව පරිස්සම් කරනවා. ඒක තමන්ට කරනවා නම්, තමන්ට ආදරය කරනවා නම්, තමන්ට වෛර කරන්නේ නැත්නම් මම කැතයි, මම කලයි, මම පහදයි, මම කෙට්ටුයි කියලා. තමන් ගැන හිතනවා නම්, තමන්ට ආදරය කරනවා නම් මම හිතනවා මේ විදිහටම අපි අනිත් කෙනාට ආදරය කරා. අපි එයා ගැනත් හිතාවේ මට වගේ මෙයාට ආදරය ඕනේ. ඒ විදිහට හිතලා අපි එයාලටත් ආදරය කරાવી. එතකොට ආදරයට එක දවසක් විතරක්ම වෙන එකක් නෑ. අපි කවුරුත් අපි ආදරය කරන අයට වෛර කරන එකක් නෑ. අපි එයාලගේ චරිත නැති කරන්න හදන එකක් නෑ. ගොඩක් අය හරි
හරි ලස්සනට ආදරය කරනවා. හැබැයි ආදරයෙන් පරාද වෙච්ච දවසට පුළුවන් තරම් අනිත් මනුස්සයාගේ චරිතය නැති කරන්න උත්සාහ කරනවා. හැබැයි අපි එයාට ආදරය කරා නම් අපි එයාට අපි යන්න ඕනේ නම් අපි එයාට යන්න දෙන්න ඕන. හැබැයි ඒ යන්න දෙන්නේ ඒ මනුස්සයාට ඒ මනුස්සයාගේ ගෞරවයෙන් තියාගන්න අපි උදව් කරන ගමන්. ඉතින් අපි ආදරය කරනකොට අපිට ජීවිතේන හැම දවසක්ම ආදරයෙන් පිරිච්ච දවසක්ම විතරයි. අපි කාටවත් අපිට හරි ආදරය කරනවා. එතකොට නිකම්ම අපි ඊගාවට යන අලුත් දවසේ අපි අද ඉවර කරලා හෙට යන දවසත් අපිට ආදරවන්තයෙක්ගේ දවසක්ම වෙනවා. ඉතින් අපි හැමෝටම ආදරය වුණා. අපි හැමෝම කාට හරි තමන්ට හරි ආදරය කරනවා. ඉතින් අපි පෙබරවාරි 14 සමර ඒ වගේම අපි හැමදාම ආදරවන්තයෙක්ගේ දවසක් විදිහට සමරන්න උත්සාහ කරනවා. එතකොට මේ ලෝකෙම හරිම ලස්සනට ආදරයෙන් තියෙන්න පුළුවන්. ඉතින් මම ගිහින් එනවා. ඔයාලා හැමෝටම ලස්සන දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.